අද දින හජ්ජි උත්සවය සමරන අපගේ සියලුම ඉස්ලාම් බැතිමතුන්ට පළමු කොට ඉඩ් මුබාරක් කියා මා ප්‍රාර්ථනා කරන්නට කැමතියි. ඒ වගේම හජ්ජි උත්සවයේ තිබෙන හරය බලන විට එය ඉස්ලාම් බැතිමතුන්ට පමණක් නොවේ, ක්‍රිස්තියානි ජනතාවටත් එවැගේම ලෝකයේ අනිකුත් ආගම්වලටත් එහි ඉගෙනගත හැකි වැදගත් පාඩමක් තිබෙනවා. එනම් මේ හජ්ජි උත්සවයේ පිටුපස තිබෙන ඓතිහාසික සිද්ධිය නම් ආබ්‍රහම්තුමාට දෙවියන් වහන්සේ තමාගේ එකම දරුවා වන සුද්ධ කුරානයේ හැටියට ඉස්මායිල්, නමුත් සුද්ධ බයිබලයේ හැටියට ඊසාක් යන මේ දරුවාව පූජා කරන්න කියලා නියම කළා. ඒ දෙවියන් වහන්සේගේ කැඳවීමට ආබ්‍රහම්, එසේත් නැත්නම් අපේ මුස්ලිම් සහෝදරයන් ආමන්ත්‍රණය කරන අන්දමට ඉබ්‍රාහීම්තුමා තමාගේ මේ එකම දරුවාව පූජා කරන්නට සූදානම් වුණා. එතනදී දෙවියන් වහන්සේ ඔහුගේ කීකරුකම දැකලා ඒ දරුවාව පූජා කිරීමෙන් වැළැක්වුවා. ඒක නැවැත්තුවා. දැන් මේකෙන් අපට දකින්න ලැබෙනවා අපේ වර්තමාන ලෝකය තුළ අපි කවර ආගමක් ඇදහැව්වත් අපේ ආගම් විශ්වාසය තුළ අපේ ධර්මයේ ඉගැන්වීම් තුළ අපට දකින්නට ලැබෙනවා අපි ධර්මයට එහෙම නැත්නම් අපි අදහන ජීවමාන දෙවියන් වහන්සේට තමන්ගේ කීකරුකම දැක්වීම ඒ වචන වලින් පමණක් නොවේ, ඒ ක්‍රියාවෙන්ම අපේ මුළු ජීවිතයෙන්ම ඒ කීකරුවන්ත භාවය අපි ප්‍රකාශ කිරීම වැදගත් වන බව. අද අපේ ජන සමාජයේ කීකරු වීම පිළිබඳව ගොඩාක් ප්‍රශ්න, පසුබැසීම් හැම අංශයකම දකින්නට ලැබෙනවා. ඉතින් මේ හජ් උත්සවය සවරණ අවස්ථාවේදී අපි අපේ ඉස්ලාම් ධර්මයේ සිටින සහෝදර සහෝදරියන්ටත් එවැගේම කිතුණු බෞද්ධ, හින්දු සහෝදර සහෝදරියන්ටත් අපි මතක් කළ යුතු වැදගත් පණිවිඩය නම් තමන් විශ්වාස කරන දෙවියන් වහන්සේට තමන්ගේ පූර්ණ කීකරුකම දැක්වීම ඉතාම යහපත්. එසේ නැත්නම් තමන්ගේ ධර්මයේ තිබෙන ඉගැන්වීම් වලට පූර්ණ කීකරුකම දැක්වීම ඉතාම වැදගත් කාරණාවක්. මන්ද අද තමන්ගේ දෙවියන් වහන්සේට තිබෙන, ධර්මයට තිබෙන කීකරු වීම නැති වුණ තැන සමාජය පිරිහෙනවා, අපේ දරු පරම්පරාව පිරිහෙනවා, ඒ වගේම වැඩිහිටි පරම්පරාවත් පිරිහෙනවා. ඉතින් අපි මේ උතුම් හජ් උත්සවය අපේ ඉස්ලාම් සහෝදරයන් සිහිපත් කරන අතරම ඔවුන් හා සමග අපද දෙවියන් වහන්සේට අපේ ජීවිතයේ තිබිය යුතු වූ ඒ පූර්ණ කීකරුවන්තකම ගැන අපි මෙනෙහි කරමු. ඔබ සෑම දෙනාට යේසු පිහිටයි.